හෙලෝ බොයිස් ඉතින් මොකද වෙන්න ඉතින් මේ වීඩියකට කමෙන්ට් හරිද කමෙන්ට් වැඩිපුරම දානගෙනට මංගාන වීකලිය එකක් කම්බෙනවා ඉතිං ඉතින් සෙට්වෙන්නේ පැත්තරත් තින් වැඩිම ගමෙන් දානගෙනට ඉතිං කමෙන්සීයක්කත් දාන්න වේ ඉතින් මේ ඉතින් ඉමෝජි දාන්න බෑ ඉතින් ඉමෝජි දාන්න නැතුව ඕවා දාන්න ඕනෙ මොකක් හරි මගේ හොඳක් කොපි කරකට පේස් කර එකම දාන්න හරි නැත්තම් වෙන එකක් දාන්න එහෙනම් අපි වීඩියෝගෙන් සෙට්ටයමු. හෙලෝ බොයිස් මොකද වෙන්නේ ඉතින් අද වීඩියෝගෙන් කියන්න හදන්නේ account sell කරන එකේ ප්‍රතිවිභාග සහ account sell කරන්න හොඳද අතර ගාණක් කියන මද කොහොමද account sell එකක් හරියට කරන්නේ මම account sell කරන්නේ නැද එපාද එහෙම කියලා තමයි ඉතින් මතක් කරනවා. ලංකාවේ නෙමෙයි කවදාවත් මගේ නම්බර් එකෙන් account sell වෙන්නේ නැහැ. diamond sell and logo design විතරයි මගේ නම්බර් එකෙන් වෙන්නේ. ඉතින් මතක් කරන ලෝග එකක් එහෙම හදාගන්න ඕන 0.7 දුරකථන අංකයට මැසේජ් එකක් දාන්න කවදාවත් account sell වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා මේ බල කලබල වෙන්න එපා, හම්පා වෙන්න එපා. කවදාවත් account sell වෙන්නේ නැහැ මගේ නම්බර් වල. හරිද? ඉතින් මේ account sell කරන්න හොඳද? ඇත්තම කතාව නෑ බා. account sell කරන්න එපා. උඹලා නිකන් බොරුවට බැනුම් අහගන්න තමයි වෙන්නේ. මිනිස්සුන්ගෙන් බැනුම් අහගන්න. දැන් බලහන් මගේ හැම වීඩියෝ එකම වගේ account sell කරනවා පොඩි හොරා අර මේවා කියලා දාලා තියෙනවා කාලේ ගන්න. හරිද? ඇත්තම කතාව මං කවමදාවක්වත් කාගේවත් account එකක් පන්නලා නැහැ. ඇත්ත. උන්ට බං යකෝ උන් හරිද මගේ සේව් කරලවත් නැහැ බං මම. කියලා වැඩක් නැහැ මේ වැඩක් නැහැ ඉතින් කතාව. මේ හාගෙදර කුකුල්ලෝ කෑ ගන්නවා ඒක වෙනම කතාවක්. හරිද? මේ කන්ටැක්ට් වල සේව් කරලවත් නැහැ. ඉතින් පොඩි උන් හරිද පොඩි උන් ඇවිල්ලා මේ දානවා පොඩි හොරා කියලා. උන් යකෝ මම 9 වසර හරිද? උන් 7 වසර වගේ පොඩි උන් ඇවිල්ලා එක ඒවා කියනවා ඉඳගෙන මේ මොකද්ද ඇක් පන්නන හොරා අරම යන් කියලා. ඇත්තම කතාව එහෙම එකක් නැහැ. හරිද? මගින් වෙත් අත්වැරදීන් දෙකයි තියෙන්නේ. හරිද? ඒක මං දැන් වීඩියෝ එකේදී කියන්න. ඉතින් එක්කෙනෙක් මගෙන් යාළුවෙක් ඉන්නවා. හරිද? බ්ලැක් වෝල් එකේ යාළුවා. ඉතින් මේ යා මට Excel දෙකක් හොයලා දුන්නා. එක Excel එකක් බං එක ඌ කිව්වා Gmail එක බෑන්ඩ් වෙලා ඒක නිසා ගෙවන්න විදිහක් නැහැ. එහෙම කමක් නැද්ද කියලා. මං ඉතින් Gmail එක බෑන්ඩ් නම් බං ඌට වද දෙන්න ඕනේ නැහැ නේ බං සල්ලිත් නැහැ. මේ වැඩක් නැහැ නේ බං පවුනේ බං. ඒක නිසා මං එපා කිව්වා. ඊට පස්සේ මං දැන් අවුරුදු දෙකක් විතර ගිහින් බලද්දි මේ ඒ account එක හොඳට play කරනවා බං. මේ ඉතින් මට මල පැනලා මං ඉතින් account එක ගත්තා. ඊට පස්සේ මං ඌගේ නමට P අකුර දාලා ඉවරලා බැනලා ඉවරලා මේ ප්‍රොෆයිල් එකේ දැම්මා. උන් ඒක දැකලා ඉවරලා මට මැසේජ් දානවා අඩෝ හොරා කියලා. ඉතින් මේ කරන්න දෙයක් නැහැ බං. ඒක ඌ ගෙව්වේ නැති එක බං. account එක ගත්තා නම් මං කියනවා එපා බං සල්ලි එහෙම කියලා. මම මොකද්ද කරේ මට සල්ලි ගෙවන්න නැතුව account එක play කර හිටියා. ඒක තමයි කේස් එක උනේ. account එක recover කරගත්තේ මගේ අයියා කෙනෙක් ඉන්නවා යාළුවා අයියා කෙනෙක්. එයාට සල්ලි ටිකක් දීලා තමයි recover කරගත්තේ. ඉතින් ඇත්තම කතාව හරිද? ඉතින් දෙවෙනි එක තමයි ඔය මං ඒ අර යාළුවමයි හරිද මං කිව්වේ account sell දෙකක් හොයලා දුන්නා කියලා. අනිත් එක හරිද මං ෆෝන් එක චේන්ජ් කරානේ. මගේ මං කලින් පාවිච්චි කරේ iPhone 7 එකක් හරිද? ඉතින් ඒ iPhone 7 එක මොකද්ද මට මතක විදියට account 20ක් විතර තිබුණේ. ඒවා ඔක්කොම සල්ලි දීලා තිබුණේ හරිද? මේකේ බං මම මූටත් එක මූට ඔක්කොම හරිද account එකේ තියෙන ඔක්කොම access ටික දීලා තිබුණේ. මොකද මගේ අර black market එකේ ඉන්න හොඳ යාළුවෙක් නිසා හරිද? බල කවදාවත් යාළුවෝ විශ්වාස කරන්න එපා. යාළුවෝ විශ්වාස කරන්න එපා කියන මෙහෙමයි හරිද? ඌගේ යාළුවා හරිද? මං කියන්නේ ඌ කරා කියලා ඌගේ යාළුවා තමයි ඇක් එකට මෙහෙම කරේ හරිද? මේ ඉතින් මේ ඌගේ යාළුවා එහෙම කළා ඉවරලා මේ මොකද්ද මේව කරා හරිද? ඉතින් මේ දැන් ෆුල් ඇක්සස් දීලානේ බන් තිබුණේ. ඉතින් මං ෆෝන් එක චේන්ජ් කරලා Gmail එකක්වත් ගත්තේ නැහැ. මොකද මගේ charging flex එකයි iCloud lock වෙලා ගිහලා මං කිව්වා හරිද? ඉතින් ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. කිසිම ඇක් එකක් ගත්තෙත් නැහැ හරිද? ඉතින් ෆෝන් එක iPhone 7 එකක් එච්චර වටින්නේ නැහැ. 17කට වගේ තමයි වටින්නේ. ඉතින් පාවිච්චි කරපු ගානට බැටරි හෙල්ත් එකයි ඒ ටිකත් එක්ක බැලුවාම 17කට තමයි වටින්නේ iPhone 7 එක හරිද? මේ ඉතින් මේ මං ඉතින් කිව්වා මේ උඹේ ළඟ Gmail අරව මේවා තිබුණානේ කොහොමද චේන්ජ් උනේ? ඌ කියනවා ඉතින් බං ඌටත් මේ මොකද්ද ෆෝන් එක කැඩිලා ඉවරලා ඌත් ෆෝන් එක චේන්ජ් කරාලු. ඉතින් කවර කතාවද බං? ඉතින් මං කිව්වා ඉතින් ඌට account එකක් අරන් දෙන්නම් කියලා. ඉතින් මං account එකක් අරන් දෙනවා මේ නැත්තම් අර account එක recover කරගන්න පුළුවන් නැත්නම් හරිද අර අයියා. මං කිව්වා සල්ලි දීලා app recover කරන අයියා කෙනෙක් ඉන්නවා අන්න ඌට කියලා මේ app එක recover කරලා දෙන්නම් කියලා. ඌ recover කරන්න උදව් කරත් එහෙනම් මං ඌට recover කරලා දෙනවා හරිද? මේ ඉතින් කොහොමද තමයි කතාව හරිද? ඉතින් Excel කරන එක හොඳද? ඉතින් නැහැවා. හැමෝගෙම බැනුම් අහගන්න තමයි වෙන්නේ. ඒ නිසා උඹලා කවදාවත් Excel කරන්න එපා. මේ Diamond sell කරාටත් අවුලක් නැහැ. ඉතින් මේ ඔය කොන්දක් පණන් නැති ගෑනෝ ඉන්නවනේ බං මේ ඇවිල්ලා බනින. යන්නේ උන් නිසා තමයි මං එපා කියන්නේ. නිකන් මිනිස්සුන්ගෙන් බැනුම් අහගන්න ඕනේ නැහැ. මේ හැබැයි ඔය කොන්දක් පණන් නැති ගෑනෝ ටික නම් බං මිනිස්සු නෙමෙයි ගෑනෝ. මේ ඒක නිසා මේ වැඩක් නැහැ කතා කරලා. මේ උන් ගැන නම් වැඩක් නැහැ. දැන් මේ වීඩියෝ එකටත් එයි. ඉතින් මං පළවෙනියටම කිව්වා Excel කරන්න නැහැ කියලා. ඒක නිසා ගෑනු වගේ මේ ටිපර් වෙන්න එපා පොඩි හොරා අරෝ මේවා කිය. මම දන්නවා මේකටත් කමෙන්ට් එකක්වත් වැඩනවා කියලා. ඉතින් උඹලා දාන එක කමෙන්ට් එක ගානේ මං අවධානය ඉල්ලන්න එපා කියලා පින් කරනවා හරිද? කමෙන්ට් එකක් වැටුණත් ඉතින් ඒක කොහොමද පින් වෙනවනේ බා. මේ හොඳම බොරුව තියෙන කාට මේ මොකද්ද පින් එකක් දාලා දෙනවා හරිද? ඉතින් ඇත්තම කතාව මේ මොකද්ද Excel කරන්න එපා. ඉතින් මේ හරි ඔයා දැන් Excel කරන්න පටන් ගත්තා කියමු. දැන් Excel කරන්න පටන්ගෙන
වාගේ අතින් වැරදිලා හරි account එකක් පැන්නුනොත් එහෙම ඔයාලට කාර්යය ඇත්තටම කතාව මේ මොකද්ද ඔය මන් දැන් අරුට account එක අරන් දෙන්නත් හේතුව මොකක්ද දන්නවද යද්දි බම් මොකටද නේ ගේම් එකකින් යද්දි ආයිත් වැඩක් නැහැ නේ බා අපිට ඔය රුපියල් 10000ක් කියන්නේ ඉතින් මේ ජීවිතෙන් බම් පොඩි ගානක් ඉතින් ඕවට ඉතින් මරා ගන්නවට වැඩිය හොඳයි account එකක් අරන් දීලා සාමදානයෙන් ඉන්න එක බං යාළුවනේ ඔක්කොම යාළුවෝ හරිද උඹලා මගේ ලිස්ට් එක නැති වුණාට උඹලත් යාළුවෝ හරිද උඹලට මං කවදම හරි මේ පදම් පාට්නර් ඇවිල්ලා ඉන්නේ උඹලට මං gift එකක් කොහොම හරි දෙන්නම් මේ මොකද්ද ජෙම් ටික ආවම මේ මාසේ 20000 ඉවරයි ඊවෝ බණ්ඩල් එක ගන්න ගිහින් මේ මොකද්ද හරිද ඉතින් මේ ඔහොම තමයි ඉතින් කියන්න යන්නේ ඉතින් මේ කවදාකවත් උඹලා account sell කරන්න එපා ඉතින් account ගන්න හොඳ කට්ටිය කවුද ඉතින් account ගන්න හොඳ කට්ටිය කියනවා නම් මං ගත්තු කට්ටිය කියන්න SLR පොඩ්ඩ වල්ටි ඉතින් ඒ කාලේ තම සුපිරියට account වැඩ කරන් යන සුපිරි කොල්ලෙක් හරිද ඉතින් ගේමින් චම්මා කියන්නේ YouTube එකේ ඉන්න ගේමින් චම්මා කියලා ඌත් හොඳට කරන්න යනවා මේ වැඩ ටික හරිද ඉතින් ඇත්තම කතාව උන්ගෙන් තමයි මම account ගත්තේ ඊට පස්සේ ගේමින් නික්කා කියන්නේ YouTube කරන කෙනෙක් එයත් හොඳට වැඩ ටික කරන් යන කෙනෙක් හරිද ඊට පස්සේ බිල්ලා account store කියන්නේ මේ ළඟදි පටන්ගෙන බිල්ලගේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකේ ආවපු එකම දේ හරිද ඉතින් මේ ඒකත් ඉතින් අවුලක් නැහැ ඉතින් ඔයගොල්ලන්ට විශ්වාසවන්තව account එකක් ගන්න පුළුවන් හරිද ඊට පස්සේ Dagi FF account store කියන්නේ බං අපේ සඳු අයියාගේ account store එක ඉතින් ඒක පැත්තට සෙට් වෙන්න ඉතින් ඔය ටික විතරයි මං account ගත්තු කට්ටියට ඉන්නේ හරිද තව වෙන කට්ටිය ඇති මං එහෙම කියන්නේ නැහැ ඔක්කොම හොඳයි ඉතින් මේ ඇත්තම කතාව ඔක්කොම හොඳයි කියන්නේ ඔය YouTube channel එකක් කරන්න නැති මුණක් පෙන්වන්න නැති පොඩි උන්ට නම් මේ account දෙන්න එපා උන් කොහොමද දෙන්නේ නැහැ පොඩි උන්ට මේ සල්ලි දීලා ඉවරලා මේ මොකද්ද උඹට අමාරුයි වැටෙන්න තමයි වෙන්නේ මොකද්ද පොඩි උන් බං උන්ට අතර ගානක් හොයාගන්න තමයි ඔහොම මේ දඟලන්නේ බා නැත්තම් මේ උන්ට අමාරුවක් නැහැ මේ මොකද උඹලට account එක සෙට් කරලා කිසිම ගානක් තියාගන්න නැතුව මේව කරන්න ඉතින් මේ මං කියපු කට්ටියගෙන් විතරක් account ගන්න නැත්තම් ඔයා හොයලා බලලා හොඳ කෙනෙක්ගෙන් ගන්න හරිද එහෙනම් කොල්ලෝ අදට යන්න වෙලාව හරි එහෙනම් කොල්ලෝ අපි ගියා ගුඩුපස 4යි බයි බයි